මිනිස්සුම එහෙම කළුවරට බය කරේ නැත්තම් දැන් කළුවරට බය කරන එකක් නෙද මිනිස් කවුරුත් බය වෙන්නේ බය වෙන්නේ නැහැ බයින්නේ. ඒ බය කියන්න එක හොඳ කතාවක්. දැන් පොඩි කාලේ අපිට කියනවනේ අපි දැන් හෙන අපේ සිය යක්මුගේ කතා කියලා දෙන්න. අපි පට්ට බයයි චූ කරන්න යන්නවක්වත් ගෙයින් එළියට ආච්චි නැතුව. කියන අපේ සීයා කියලා දෙනවා එයා පුටු ඉදලා මටයි නංගිට ඉස්සරහා ගෙදර තුන් දෙනාට අපේ සීයාත් කියනවා ඉස්සරහා ගෙදර ප්‍රේමදාස මාමා කියලා හිටියේ එයාත් කියනවා ඒවා. අපි දැන් පොඩි කාලේ අද අපේ හෑන්ඩ් ෆෝන් තිබුණට පොඩි රේඩියෝ එකක් ගෙදර තිබුණා. එහෙම නෑ අපිට ලයිට් ඇවිල්ලා ආනොත් 1997 තමයි අපේ ගමට ලයිට් ආවේ. ඔය නන්ද ගුණසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ ඉඳදී අපේ හවුපේ කියලා ලයිට් දුන්නේ. එතකන් අපිට ලයිට් තිබුණේ නැහැ. අපි කුප්පි ලාම්පු අත්දැකීම ඒ කාලේදී කියලා දෙන කතා. ඒ කතාවල සීයා කියන දැන් අපේ අර ඔය තෙපානිස් කඩේ කියලා තියෙනවා. එතන ඉඳලා එන අද නම් පාරේ ගෙවල් 50ක ඉස්සර නෑ කැලේ වෙලා තියෙන්නේ. 100 එනවලු. එනකොට කුණුහරුප කියලු එන්නේ. ඇයි යක්කු ඉන්නවලු මෙච්චර කකුල් දෙකක් තියාගෙන උඩලු බැලුවම ගොරකමදේ වගේලු 100 සරප ගහ ගන්නවලු හෙළුව පේන්න. හෙළුවට යක්කු බයයිලු. කුණුහරුප කියලා යකාගේ කකුල් දෙක යටි බයිසිකලයක් තියුණා 100ට. ඒකෙන් එනවලු අපිට එක දෙකේදී කියලා දෙන්නේ. ඊට පස්සේ ඇස්සිය විස්තර කරන ගොරකමද වගේ රතු පාටයි දත් මේ වගේ අපි ඉතින් අපි දැන් කතාව ඇහුවට පස්සේ රෑනේ කළුවරේනේ කියලා දෙන්නේ අපේ මායි නංගි අත් දෙක අල්ලගෙන ඇයි සිංහ කියන යක්මුවවත් අපිට ෆයිට් කරන්න බෑ අන්න එහෙම තමයි අපිට කළුවරත් එක්ක බය කියන ෆීලිංස් එක ඇති යන්නේ දැන් අද කාලේ ළමයින කාටුන් වලින් ඕව පෙන්නනවනේ කාටුන්ස් අත් බලලා ඒවෙන් යනවා නැත්නම් දෙමාපියගෙන එහෙම නැත්නම් ඕව කියන්නේ නැත්නම් ළමයෙක් එහෙම කියන බයක් නැහැ සොමනස් අපි තව එකක් ඔව් කියන්න දැන් ඔහොම ඔය දැන් ඕවා අපේ මනසට පොඩි කාලේ ওই සංඥා ඇතුල් කරනවනේ ඔළුවට ඒ ගියාම ඒ වැඩ කරන විදිය. දැන් ඊට පස්සේ දැන් මම ওই රස්තියදු ගහන්න පටන් ගත්තේ සාමාන්‍ය 4 වසරේ ඉඳලා තමයි ගෙදර ආච්චි මාව මම මුලින්ම ගාලේ 1996 වගේ මැච් එකක් ওই මාමලා ගෙදර මුලින් ගියා ඊට පස්සේ මැච් එක ඇවිල්ලා ගාල්ලේ ওই වගේ මම බලන්න ගිහිල්ලා අපේ ගමේම කට්ටිය එකතු වෙලා ලින්ක් වල හොයලා තියෙනවා මම වැටලා තියෙනවා. එදා ඉඳලා මම ගමෙන් යන්න ගන්න. මම ගොඩක්ම අපේ පන්තියේ ඉන්න හිටියා ගාලේ දික්කුඹුර ඉස්කෝලේ ළමයි දන්නවා. මම එක මුදිතලයි ගෙදර. ඒ වගේ ගෙවල් වල තමයි ඉන්න ඉස්කෝලේත් මම ළඟිට පණිවිඩ යවනවා මම අද ගෙදර එන්නේ නැහැ කියලා. එතකොට මම ඒ රාලේ මල ගෙවල් පිරිත් ගෙවල් ඔය තිත්තගල්ලේ හවුපේ කහඳයි හැම එකේම පොඩි කාලේ යනවා නේද? ඒ යනවා රෑ නිදිමත වුණාම එනවා. එනකොට අර තෙපානිස් කඩේ ගාවට එනකන් එනවා ලයිට් තියෙනවනේ. අතන ඉඳලා 100කම කතා ටික තමයි ඔළුවේ ඒ 6-7 වසරට ගිහිල්ලත් ඔළුවට එන්නේ. එතකොට මම මොකද්ද කරන්නේ? ඉතිබිසෝ ගාතාව දැන් 100 අර ඒවත් කියලා දෙන මන්ත්‍ර අපේ 100 මන්ත්‍රات පුළුවන්. ඒවත් කියලා දෙනවා යක්කුට කපන මන්ත්‍ර කියලා. ඕව මම ඉතිබිසෝ ගාතාව පටන් ගන්න තෙපානිස් කඩේ ගාවි. ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරලා ආච්චි දොර අරිනකම්ම ඒ ගාතාවෙන් තමයි එන්නේ. ඇයි අර ඔළුව කියනවා අර යකා ඉඳයි තනි ඝන කළුවරයි මේ දෙපැත්තේ. ඊට පස්සේ අපේ යන බෝක්කුවක් තියෙනවා. දැන් එතන සුනාමි ගම්මාන නැද එතන පිදේනේ තියෙනවා. අදටත් තියෙනවා. ඕවා පේන ඔය සුවඳක් තියෙනවා කියලා දුම්බලත් එක්ක. මම පොඩි කාලේ ලස්සන රිසර්ච් කරනවා මම ඇත්තම කිව්වොත් දැන් උදේ පාන්දරට ඉස්කෝලේ යනකොට ඒ අර හරියට ඒ වට්ටි තියලා පළතුරු පිරීලා මාළු මස් පිරීලා මම මාළු මස් කන්නේ මම අර අඹගෙඩි බෝතලෙන් හොදලා යාළුවට ගෙනිහින් දීලා කන්න දීලා බලනවා උන්ට මොකක් හරි වෙනවා. වෙනවද කියලා. හරි උන්ට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මාත් ඊට පස්සේ අරලා දානවා. මට එහෙම තමයි යක්කුන්ට ටිකක් බය නැති වෙයි. දැන් මේ දැක්ක මම ඒ කිව්වේ අපි අපේ අර ඔළුවට දාන පුංචි කාලේ සංඥා වැඩ. ඒ නිසා පුංචි කාලේ බය වුණාම ඔය ෆෝබියාස් තියෙනවනේ. ඒ සංඥාවේ අවුලක් තමයි. ඒකනේ පොඩි කාලේ ගොඩක් කැරපොත්තට වගේ බය වුණා ලොකු වෙලක් මහා චණ්ඩි කැරපොත්ත ටිකක් අකට දැම්මම බයයි. දැන් අපි සර්පය අත ගන්න බයයිනේ. ඇයි අපිට පොඩි කාලේ අත ගන්න දීලා නැහැ. අපි අත ගෑලා ළඟින් හිටියන අපි සර්පයට බය නැහැ. ඔය සත්ගුරු වගේ සත්ගුරු පොඩි කාලේ ඉඳලා නයි අල්ලනවලු. අල්ලලා ගෙදර ගෙන කාමරෙත් තියාගන්න. එයා පොඩි කාලේ ඉඳලා අල්ලලා. ඒ තියෙනවා යාගේ සත්ගුරුගේ ස්ටෝරිස් වල. එතකොට දැන් අපේ යාළුවෝ වෙන සමහර පොඩි කාලේ තාත්තලා අම්මලා පුරුදු කළා ඒකට නයි අල්ලන්න පුළුවන්. ඉතින් එතකොට මෙයා ඒකෙන් පේනවා පොඩි කාලේ මනසට දාන දත්ත මුළු ජීවිත කාලෙටම අපිට බලපානවා. හරි. පොඩි කාලේක ළමේ අර ගිරවෙ දෙන්නගේ කතාවක් කියන්නේ. බැරි වෙලාවක් නරක පරිසරයක හැදුනොත් ඒ ළමයට මුළු ජීවිත කාලෙම ඒවා හිතලා හදාගන්න වෙනවා සෑහෙන අපිට. ලේසි වෙන්නේ නැහැ. ලේසි වෙන්නේ. මොකද ඒ පොඩි කාලේ ගැඹුරට කාවැදිලානේ තියෙන මනසේ. ඒ පුංචි කාලේ දාපුවා හරිම දරුණුයි. සංස්කෘතිය හදන්නේ දැන් මුස්ලිම් ආගමේ වැරදියට හිතන්න එපා. දැන් ඒගොල්ලන්ට ළමයෙක් ඉපදිනකොට ඒ ළමයා මුස්ලිම් නෙවෙයිනේ. එතන මුස්ලිම් ආගම මොකද්ද බුද්ධ ආගම කිසිම ළමයෙක් කිසිම දන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ පුංචි කාලේ ළමයෙක් අරගෙන තාත්තා වන්දනෝනේ.
පස්සේල වන්දනවා තුන්ගේල වන්දනවා කියන එක පොඩි කාලෙම කරන තේරෙන්නේ නැති වයසේ. ඔකට පයින් ගහ ගෙවුන තාත්තලා ගහන මුස්ලිම් කට්ටිය. ළමා ගහලා වන්දනවා. දැන් බලන්න ඒගොල්ලෝ ෆ්ලයිට් වල ගියත් උඩ අහසෙත් ගිහිල්ලා වන්දින සමහර. ගොඩක් 99% වගේ එකෙන් දෙකෙන් තමයි අපි වගේ ඩයල් ඉන්නේ. ඔව් ඔව්. හරි බලන්න අර පොඩි කාලේ ඔළුවට දාපු එක. අන්න ওই විදියට තමයි හැම මුස්ලිම් අය විතරක් නෙවෙයි හැමෝම අර උපදින පිරිසුදු දරුවා ඒ සංඥා භාවිතා කරලා තමයි එක එක සංස්කෘතීන් වලට බඳ ගන්න. ඊළඟට මම කියන එක ඇහුවනේ. දැන් මම කියන්නේත් ඒ වගේ එකක් තමයි.